හායි කොහොමද ඉතින් මගේ යාළුවනේ මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම subscribe පාරක් දාලා මට like එකක් දාලා comment එකක් දාන්න කියලා ඉවරලා ඉතින් මගේ යාළුවන්ගෙන් මම ආදරෙන් ඉල්ලනවා මට පොඩි support එකක් දෙන්න. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. යාළුවනේ මම කතා කරන්නේ zombie catchers. හරිද? zombie catchers කියනකොට ගොඩක් යාළුවෝ ශ්‍රී ලංකාවේ තියෙනවනේ. දැන් අපි මේක Play Store එකෙන් ශ්‍රී ලංකාවට යාළුවනේ මේ තියෙන්නේ. මේක දැන් Play Store එකෙන් අපි download කරලා ශ්‍රී ලංකාවේ කරුවොත් මචං මේ තියෙනවනේ කොළ පාට මේවා කෑලි තියෙන්නේ. කෑලි සල්ලි ඒවා අපි ගන්න ඕන සෙල්ලම් කරලාමයි ගේම් එකට. හරි දැන් කවුරුණත් ආසයි මිෂන් එකක් පාස් කරගෙන ඉවර වෙලා දිගටම යන්න නේද කියන්නේ. මම උනත් ආසයි ඉතින් දැන් ගොඩක් අය Free Fire ගන්න ඒ වගේ ජෙම් ගන්න ආසයි ඒ ජෙම් ගන්න සල්ලි නෑ යන්නේ වගේනේ. මේ ගේම් එක ගහලා ඒවා එකහුව කරලා එහෙම ගහනකොට ආසයි ඒ ශ්‍රී ලංකාවට දෙන්නේ නැහැ. ඉතින් ඒකට මම ට්‍රික් එකක් තමයි දැන් ගෙනාවේ. හරිද යාළුවනේ? ඉතින් මගේ යාළුවනේ අපි කවුරුත් කැමති ගේම් එකේ අර මේවා කියන්නේ දෙන ඒවා ෆ්‍රී අරගෙන එහෙම ශ්‍රී ලංකාවට. ඉතින් ඒකට මම නියම ඔප්ෂන් එකක් තමයි දැන් ගෙනාවේ. ඉතින් ඔයාලා යන්න යාළුවනේ Google එකට ගිහිල්ලා zombie catchers mod apk කියලා ගහන්න ඕන. zombie catcher මේ තියෙන්නේ. මේක ඔප්පුවාම යාළුවනේ මුලින්ම එන link එක තියෙනවා. මුලින්ම එන link එකකින් ගියපුවාම මෙතන තියෙනවා MB 109ක පොඩි ගේම් එකක්. mod apk එකක්. මේකේ ඔක්කොම unlimited තියෙන්නේ. මම නම් මේක දැන් download කරලා තියෙන්නේ. download කරන්න ඕන. මෙහෙම ඔබ්බුවාම ඊට පස්සේ මෙතන මේ තප්පර 7ක් යනවා. ඒ 7 ගිහින් ඉවර වුණාම අපිට download කරගන්න දෙනවා. ඊට පස්සේ ඔබන්න තියෙන download ඊට පස්සේ download වෙනවා යාළුවනේ. හරි දැන් මගේ යාළුවනේ මම දැන් ඕන් download කරගෙන ඉවරයි. දැන් යනවා zombie catchers එකට. install දෙනවා. ටික වෙලාවක් යයි වගේ මට හිතෙන්නේ. මොනවා වෙන්නේ? හරි. ඕකේ යාළුවනේ දැන් ඊට පස්සේ open දෙනවා. open දීලා ඉවරලා game එකට යනවා. නොදුන්නත් අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන ආයෙත් පොඩ්ඩක් ක්ලික් කරාම හරියනවා. ආයෙ පාරක් මේක ටැප් කරන්න තියෙන්නේ. ගේම් යන්න තත්ත්වයක් තියෙනවා. මේක මගේ යාළුවනේ accept දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ගේම් එක ඇතුලේ තමයි අර උනෝ දාන්න ඕනේ මේකට. මම පොඩ්ඩක් සබ්ජ අඩු කරන්න නැත්නම් මගේ voice ඇහෙන්නේ නැති වෙනවා. හරි. ඊට මෙතනින් skip තියෙනවා මේ skip total කියලා ඒක ඔබනවා. ඉතින් ඊට පස්සේ skip වෙලා යනවා මගේ යාළුවනේ පළවෙනි එක තමයි මේ තියෙන්නේ. මේවා 10ක් ඕන මේ ජූස් 10ක්. මම හිතන්නේ lemon juice. දැනට තියෙන මේකට. කොරනම් මේ බාන්න වගේ යාළුවා නෙමෙයි. පිරිලම තියෙනවා මේ ඔක්කොම මෙනුවට යන්කෝ. ගේම් එකකට යන්න කලින් මේකේ තියෙන වැඩ ටික පෙන්නමුකෝනේ. මොනවා යාළුවනේ මම කීප විතරම ෂොප් එකට ගිහපුවාම දැන් මේ ඔක්කොම අන්ලොක් කරුවා හැකියි. මේවා සෙල්ලම් ආයෙ කර 46ට යන්න ඕන. මේක ගන්න පුළුවන් මේක ගන්න පුළුවන්. සුපිරිම සෙල්ලම් කරන්න පුළුවන් මේවා කරන්න පුළුවන් ඒත් බින්දුවක්වත් අඩු වෙන්නේ නැහැ. උඩ කාසි තියෙනවා ඇති වෙන්නේ මේකට 800 ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දිගට යවන්න පුළුවන්. ඕන තරම් ඉතින් ඕන වැඩක් කරන්න පුළුවන්. ඉතින් හොඳට එන්ජොයි ගන්න පුළුවන් මේකෙන්. අපි එක මැච් එකක් ගහමු වැඩි සෙල්ලම් කරන්න නැතුව. නැත්නම් වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඊට පස්සේ වෙන වාර මට බනින්න දන්නේ නැහැ. මෙතනින් කැමතියක් කියලානේ මේ ගන්න පුළුවන් මේ. මම මේ දැලයි මේකයි ගන්නවා. නැත්නම් මේක ගන්නවා. කරන්ට් එක. ඊට පස්සේ ඔබලා යනවා. මොලේ දාගෙන යන්න තියෙන්නේ. මේකෙන් උඩින් යන්න තියෙන්නේ. මොලේ කොහොම දාලා මේකෙන් එකක් දාමු. ඊට පස්සේ යන්න තියෙන්නේ.
දෙක දෙන්නටම වදිනවා දැන් දන්නේ එක. එකක් දාමු මොලේ දාමු. මේක එක්කෙනෙක් විතර වෙඩි තියන්න ඕන ඊට පස්සේ අනිත් ඔක්කොටම වදිනවා. තුන් දෙනාම හොඳයි. ඊපස්සේ මෙතනින් ඉන්නා ජූස් එන්න ඊට පස්සේ මෙතනින් එකක් දුන්නාම ඉක්මනට මෙයාලව හලලා දෙනවා. මං ගාව තව 7ක් ඉන්නවා. 7න් 3 දෙනාම දාමු. ඒකත් ඉතින් ඔහොම දාලා ඉවරන පස්සේ මේ මිෂන් එක කම්ප්ලීට් වෙනවා. ඒකත් කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ ගොඩනවා. ඊට පස්සේ මෙයාලව හම් වෙනවා. මේ සොම්බියව හම් වෙනවා. මේ අලු සොම්බිය. හරි ඉතින් දරස් එකට ගියා අප්පා. දැන් ඇඩ් වැඩි. කොහොම හරි ඒකත් ඔන්න ඇඩ් එකත් ඉවර කරගත්තා. ඊට මේ බයි එකට දීලා 200 දීලා ඔයාලා මේක සෙල්ලම් කරලා තියෙනවනේ. මීට කලින් ඉතින් මම ඊට වැඩි උන් යාළුවනේ කතා කරන්න යන්නේ. ඔයාලට ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන්. මෙන්න මෙතන මම මේ වාර ගන්න වීඩියෝ වලට කියලා දුන්නා. ඉතින් මාව subscribe කරලා දාන්න සපෝට් එකක් දෙන්න කියලා තමයි මම කියන්නේ. හරි. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා කියන්න වීඩියෝ එක හොඳයිද මොකද කියලා ඉවරලා මගේ යාළුවෝ ටික